හෙට්ටානින් දැන බ්ලොග් එක ඔයාලත් ඉන්න අයියා හැංගෙන්නේ යද්දියෙන් මේ පැත්ත මම කොහෙ පෙන්නේ මේ මෙහෙම කියමු එලේ යන්න බෑකෝ මරන්න වෙයි ගිහිල්ලා ගයිස් අපි පාරමයින් යන්නේ මේ තාඩින්ගෙන් අපි හිරුසගේ ඔයා දැන් මොකද්ද මේක එතන කරන්න යන්නේ ඉතින් ගන්නවා නම් ගන්න ඉක්මනට අපිට වෙලා යනවා ඉතින් කීරාවේ එහෙනම් කමන්නේ රෝස පාට මම අයින් කරලා තියෙනවා. අයියේ. යවුවා නෑ ඔය. රෝස පාට නෑ. රෝස පාට තියෙනවා. හෙල්ලෝ ගයිස් ඉතින් කොහොමද අදත් ගෙනාව අලුත් මලුත් ව්ලොග් එකක් ඉතින් ගොඩ කාලයකට පස්සේ ව්ලොග් එකක් දාන්නේ ඉතින් අද සුපිරි ව්ලොග් එකක් ගේනවා ඉතින් අද ව්ලොග් එකේදී වෙන්නේ මොකද්ද කියලා ඔයාලා දන්නවනේ thumbnail එකේ දකින්න ඉතින් ඉතින් අද ව්ලොග් එකත් එක්ක සම්පූර්ණ එකතු වෙලා ඉන්න කියලා මතක් කරනවා සම්පූර්ණයෙන් ව්ලොග් එක බලන්න එහෙනම් ඉතින් අපි ව්ලොග් එක ස්ටාර්ට් කරමු මෙතනින් වැඩි කතා අවශ්‍ය නැහැ ඉතින් අද ගොඩක් කාලයකට පස්සේ ව්ලොග් එකක් ගෙනාවා ඒකින්ද වැඩි කතා කරන්නේ නැතුව අපි ව්ලොග් එකට යමු එහෙනම් ව්ලොග් එකේදී සෙට් වෙමු Kamu ketemu amal dumal. Kamu ketemu amal dumal. Kamu ketemu amal dumal. ගයිස් මේ මම පොළොන්න හන්දිර ඇවිල්ලා ඉන්නේ මේ තාම බස් එකක් නැහැ ඒකයි මම මේ ඉන්නේ මෙතන වහිනොත් එක්ක පොළොන්න හන්දිර ඉන්නේ දැන් මෙතනින් බස් එකක් නගලා යන්න ඕනේ අපි එනම් බස් එකක් වහම සෙට් වෙමු ගයිස් බස් එකේ ඉන්නේ යාළුවෙක් සෙට් වුණා ඉතින් මෙයාත් අපිත් එක්ක කෝස් එකට යනවා ඉතින් අපි දැන් බස් එකේ ඉන්නේ මේ අපි කෝස් එකට ගිහිල්ලා එනම් අපි සෙට් වෙමු ගයිස් අපි බස් එකකින් බැස්සා දැන් ඉතින් පාර පයින් යන්න තියෙන්නේ පාර කරපන් ඉජාට මනින්න උසු අයි පරක්කු වෙලා නැහනේ 8ට කියලා දාලා තිබුණානේ ඉතින් 8:00ට පටන් ගන්න 8ට කියලා දාන්න වෙනවා අපි 8:00ට කියලා දැම්මත් අපි එන්නේ නාමයේ ඒකනේ වැඩේ කියන්නේ ඉතින් අද ආවේ අපේ IT කෝස් එකටනේ මේ ඔව් හැබැයි අද වහිනවා ස්පීරියට යන්න පුළුවන් හද දැක්කා ඉතින් ඔන්න වීඩියෝ එක හෙට අනිත් දැන බ්ලොග් එක ඔයාලත් ඉන්න ආයි කියන්න අපේ යාළුවනි මොකද්ද කියන්න තියෙන බ්ලොග් එක මොකද්ද කියන්න තියෙන බ්ලොග් එක කුටි කන තෝ ඕෆ් කරගන්න 2 hours later. මේ අපේ සෙට් එකේ ඉන්නවා යද්දියෙන් මේ පැත්ත මම කොහෙ පෙන්නේ මේ මෙහෙම කියමු එල මේ ඔයාගේ නම කියන්න මේ අපේ යාළුවන්ට අපේ මේ අපි ඉස්කෝලේ ඉන්න අය බලනවා මේ හරිද අසලත් බලනවා අනිත් අය එයාලා පොඩ්ඩක් ලැජ්ජයි ඉතින් කතා කරන්නේ මේ අපි දැන් කොහෙද යන්නේ කඩේට යනවා අපි ගයිස් ඉතින් යන්න බෑකෝ මරන්න වෙයි ගිහිල්ලා ගයිස් අපි පාරමයින් යන්නේ මේ තාඩින්ගෙන් අපි හිරුසගේ අර කාරේ ගියමු ඔව් ඔව් යක් ඕනනම් ඉතින් ගමනේ එයා කියලා යනවා ෂුවර් නෑ ගයිස් අපි කඩේට ආවා ගයිස් දිගටම vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න ඉස්සරහට හොඳ හොඳ දේවල් තියෙනවා hina වෙන්න පුළුවන් හැමෝටම එහෙනම් දිගටම vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න යෝ ගයිස් ඉතින් ඔන්න අපි දැන් කඩේට ගිහලා යන්න යන්නේ යක් ඉතින් අපි යාළුවෝ බලන් ඉන්නේ ඔයාලා දාන කමෙන්ට් කියවන්න. Te llamo para que vaya a recoger las paellas. මොකද යාළුවෝ YouTube එකේ ඉන්නවා දකින්න යාළුවෝ. එහෙනම් අපි කනවර දෙන්න ගයිස් එකට යන්න යන්න. ගයිස් අපි කනවා
มีไหมเมนูอุ่นมี Asippu. guys aneh pak. හෙට ආවස් channel එක බලන්න වීඩියෝ එකට. Mami iria. මටත් දීපන්. අල්ලන් මා අතට අලන්නද ඒ අත හිර වුණා. මගේ ළමයි ඒක තහනේ. ආය කඩේ වැඩ. දැන් vlog එක මෙයා කරන්නේ. මෙයාලා බීම හලාගත්ත පොඩි කෙනා. subscribe කරන්න. ඕනේද? තව චුට්ටක් තියෙනවා. ඕනේමද? මට නම් ඕනේ. මේ වැඩ මේවා කියනවනේ. ඩාගෙන වැඩ කට්ටිය. guys මේ අපේ යාළුවා වීඩියෝ කරන්නේ. මේ මේකට වෙබ් එකකින් මම දැම්මා යන්න. වෙබ් එකකින් යන්න වෙන්නේ නැහැ YouTube app එක තියෙන. ආ චැනල වීඩියෝ එක මම මේ කැමරා එක දෙන්න. hello guys වැඩ කරනවා ඉන්නේ. මායාලුවා. 2 hours later. guys අපි මේ කඩේට යන්නේ ඉතින් දැන් කඩේට ගිහින් මොනවද කන්නේ? ජරා තොත්තු ගන්න. තොත්තු ගන්න එනවලු මොනවද දන්නව මම අහලා නැහැ. බලමුනේ ගිහිල්ලා. එහෙනම් යා. මේ දැන් ඔයාට මොකද්ද කියන්න තියෙන්නේ මේ අපේ vlog එක කියන්නේ? මොනවා කියන්නද ඉතින්? තොත්තු කන්න තමයි හැමදාම තියෙන්නේ. එහෙමද? මෙයා නෑ හැමදාම වෙන්නේ තොත්තු කන්නලු. අපි දන්නේ නැහැ ඉතින්. මේ දැන් මනි බොයි වගේ මාව subscribe කරලා දෙනවා නම් දැන් රුපියල් 1000ක් දෙනවා. ආ කරලා තියෙන්නේ. අනේ ඵලයක් වෙන්න බා. මේ ෆෝන් එකක් කැඩිලා. අනේ ඵලයක්. එහෙම බෑ. එහෙම හරියට නෑ බා. එහෙම බෑ එහෙම බෑ. කරලා තියෙනවා දැන් පෙන්නන්න ඕනේ. එහෙම කිව්වේ නෑනේ. එහෙම බෑ එහෙම බෑ. මම 5000ක් දෙනවා. ඇත්තද? මම 1000යි දෙන්නේ. guys අපි ආවා. මේක නේ අපත් එහා පැත්ත. රෙස්ටුරන්ට් එකකට ආවේ. කඩේ දන්නවද දන්නේ නැහැ. කමක් නැහැ ඉතින් අපි පොඩි කඩයන් ෆෝමට් කරලා දෙමු. අදේ පොඩි ඔයා දැන් මොකද්ද මේක එතන කරන්න යන්නේ? මේ ගන්නව නම් ගන්න ඉක්මනට අපිට වෙලා යනවා. ඉතින් කියලා ආවේ. එහෙනම් කමන්නේ. ගයිස් එහෙනම් අපි සෙට් වෙමු. මෙයා මේ කෑම එකක් ඕඩර් කරලා එක එනක. ගයිස් අපි අදට යමු. ගයිස් මෙතන මේ සුපිරි පොට් එකක් මේ ලස්සන view එකක් තියෙනවා. මහවැලි ගඟනේ. මහවැලි ගඟ මෙතන යන්නේ. ගයිස් ආවා.
ඔන්න ඉතින් කෑම එක දැන් ඉතින් කන්න තමයි යන්නේ. මොකද කියන්න තියෙන්නේ? මොකද කියන්නේ? කායට වෙන හරි ඉතින් කෑවට පස්සේ දැන් කකටක් හරි කෑවා. නැතම් කනන මෙන්න සුපිරිම කියන මරේ මරු සුපිරි නල්ල අර විදිය මම ඕන වීඩියෝ කරන්න. guys විනාඩි කීයක් විතර කියද මේ කාලේ කරගන්න බලන්න වීඩියෝ විනාඩි 3කින් කැම එක ඉවරයි guys ඉතින් හරි ඉවරයි කැමක් ගැන නම් නියමයි සුපිරි පාරක් ගහන ගමන් ඉන්න guys අපියා කැම එක නම් සුපිරි අයියා අයියා කඩේ කොච්චර කාලෙ ඉඳන් කරගෙන යනවා? බලි දැන් මාස 6ක් වෙනවා බලි. සුපිරි කැම එක කියන්නේ දරත් YouTube එකේ බලන්න යාළුවෝ ඉන්න නම් කඩේට එන්න. කඩේ නම මොකක්ද අයියේ? ඉම්පස් එස්පෙල් පෙන් ගිස්පා. කොයි හරි ඉතින් පේරාදිනේ ගන්නරු පාර. යාළුවෝ ඉන්න නම් එන්න. සුපිරි. guys ඉතින් ඔන්න ඉතින් දැන් අපි යන්න තමයි තියෙන්නේ ආයෙත් VT එකට. දැන් යන්න දැන් නම් ඉතින් බත් කන්න බඩගින්නක් නැහැ. බලමු ඉතින් මෙයාලා මොකද කරන්න කියලා. දැන් නම් බඩ පිළලා තියෙන්නේ. අපි එහෙනම් VT එකට ගිහිල්ලා සෙට් වෙමු. guys මේ channel එක subscribe කරන්න නැත්නම් දැන්ම subscribe කරන්න guys ඉදිරියට ලස්සන vlog එකක් එන්න තියෙනවා. subscribe නොකර බලන ඉන්න අය යාළුවෝ හැමෝම subscribe කරන්න. එහෙනම් ඉතින් vlog එකේ ඊටු ටිකින් set වෙනකම් දැනට සමු ගන්න. අපි එහෙනම් ඊළඟ වීඩියෝ clip එකේ set වෙමු. guys මේ ඉතින් අපි පාර පැනලා යන්න හැදුවේ වුණාට ඉතින් අපේ එක යාළුවෙක් මේ මෙතන කඩේකට ආවා මේ මොනවද ස්ටිකර්ස් වගේක් ගන්න. ඉතින් එතන ගියාම ගිහලා බලමු මෙයා මොනවද ගන්න කියලා. මොකද කරන්නේ? මේක දෙන්න බලන්න. හොඳ ටිකක් දෙන්න. මොකකට වගේද ගහන්නේ? කියලා උඩට ගන්න. එතන තියෙනවත් එක්ක එකක් තෝරගන්න අමාරුයි. ඉතින් මේක පිළිගිරියයි. guys අපේ යාළුවෙක් මේ යන්න වගේ හැදෙන්නේ ඇයි දන්නේ පොඩ අහලා බලමු ආවට පස්සේ මං හිතන්නේ බෑග් එක දාගෙන ඉන්නේ අනිවාර්යයෙන් යන්න වෙන්නේ නැති යනවාද අයියේ කිව්වේ නෑ නේද එනවා නේද guys hospital යනවා කියලා ක්ලාස් කට් කරනවා වෙන්නේ සර් බලපන් වීඩියෝ එක එහෙනම් ඉතින් back to video දැන් යන් ඉස්සලදී යාට අපිට යන්න බැරුණා මේ මූවින් දා එන්න උනා දැන් ඉතින් යන්න ඉතින් guys කොත්තුව ගැන නම් සුපිරි ඇත්තටම අපි ඊට කලිමුත් මේ එකක් කෑවා මේ ওই ෂොප් එකෙන්ම ඒකත් සුපිරි ඉතින් කොහොමත් එකම කඩේනේ සුපිරි කොත්තුව ඒකයි රෙකමන්ඩ් කරන්න හිතුනේ මේ ඔයාලත් එනවා නම් එන්න නුවර මේ කෝල් එකක් ගන්නවා එන්න කියන්නේ හෙලෝ දැන් ඔයාලට මොකද්ද කියන්න හිතෙන්නේ දැන් මේ ටයිම් එකේදී අපි දැන් කාලත් ඉන්නේ හරිද දැන් ඔයාලට මොකද්ද මේ ගැන කියන්න තියෙන්නේ තාමන බඩ එකක්ම කාවේ නේ බඩ එකක්ම කාවත් ඉතින් ලැඩ්ඩුවන් තා වෙන්නේ හොඳයි නෑ ඔයාලට මොකක්ද කියන්න තියෙන්නේ
මට කියන්න තියෙන්නේ ඉතින් ඒක කියන්න බෑ දැන් මම අපි එක්කෙනෙක් නිදාගෙන දැන් නැගිට්ටේ ගයිස් ඉතින් අපි කනකොට ඉතින් ඔයාලා මේ පොඩ්ඩක් ඉතින් අපි කන්නේ නිකන් පොඩ්ඩක් අමුතු විදිහට ඒක ගැන හිතලා මේ වරදවා වටහා ගන්න එපා අපි පොඩ්ඩක් කන්නේ මේ ලෝකේ කවුරුත් නැති විදිහට තමයි අපි කන්නේ ඒ හින්දා පොඩ්ඩක් ඔයාලා මේ වැරදි විදිහට හිතන්නේ නැතුව වීඩියෝ එක බලන්න හරි යම්බා දැමක් ආගෙන ඉන්න මයික් එක යකෝ සද්ද දෙනවා සද්ද වැඩි වෙනවා මයික් එක මනුස්සයෝ තෝ කියන එක රෙකෝඩ් වෙන්නේ ඕකෙන් රෙකෝඩ් දාගෙන ඉන්න මොකේ පොක්කම නෑ අවුලන්නේ මේ අපේ ඒකට මයික් එක හම්බෙලා අද මයික් එක අද අඳුරගත්ත එක්කෙනෙකුත් ඉන්නවා මේක මයික් එකක් කියලා ඔව් යාළුවනේ මේ කමන්නේ මොකද මේ අපි දැන් කනවා ඉතින් මං කලින් කිව්වා වගේ මේ වරදවා වටා ගන්නවා නිකන් අපි අමුතු විදිහට කන්නේ Me llama el cocinero. Risita, ¿qué? මේ තත්ත්වය තියෙන තැන ගඩොලිය කලන්න බෑ ඒක ගහපම තත්ත්වය කියලා ඇත්තට හොඳ අයිඩියා එකක් මේ බූත් කපලා ඉන්නවා නම් පොඩ්ඩක් ආගන්න මේ අපේ සදීෂ අයියාගේ උපදෙස් මේ ඔබ ඉක්මනට ඉවර කරන්නලු මගේ අතේ මයික් එක සිද්ධ වුණා නෙක්ස්ට් බත් එක ඉංග්‍රීසි මඩන් දෙක හිටා මම බාරේ නම්බරක් ගයිස් ඔයාලට මොකද කියන්න තියෙන්නේ මේ අපේ යාළුවෝ කන විදිහ දැක්කට පස්සේ පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යන්න හරි හරි මාත් එක තමයි හරි මම හොඳට ගෑවේ ඔයාලට වඩා හරි කමන්නේ Te llamo para que vaya a recoger las paelleras. Y me acuesto en su. හරි කමන්න ගයිස් යාළුවෙක් ඉන්න මේ මෙතන මේ යාළුවට කන්න පොට්ටක් දෙන්න නැත්නම් පව් නෙමේ යාළුවෙක් ඉන්න කාගෙත් දන්නේ ඒ රෝස පාට කොහොමද? දෝස පාට මම අයින් කරලා තියෙන්නේ අයියේ. යවුවා නෑ ඔය බෑ මට ඕන රෝස පාට. දෝස පාට නෑ රෝස පාට තියෙනවා පින් කලේ එකක් තෝරලා ගයිස් පේනවද පින් කලේ ගියාගේ නේ සූම් කරන්න කිය මේ තියෙන රෝස පාට ඒ දේ රෝස පාට Thanks. අයියෝ පුඩි ගහන්න එපා. අපුඩි කියනවා ඔය දිනේ මේලා නැත්තම් පරිප 2 hours later. ගයිස් vlog එක ඉවර කරන්න යන්නේ එහෙනම් වරෙන් යන්න මේ අපි vlog එක ඉවර කරමු දැන් වෙලාව ඇවිල්ලා කීයද දැන් වෙලාව කීයද 4:05යි ඉතින් ක්ලාස් ඉවරයි මේ අපි දැන් යන්න යන්නේ ඉතින් අද vlog එක ගැන කියන්න තියෙන හැමදේම පළවෙන් කමෙන්ට් කරන්න ඒ වගේම අපේ ඉදිරියට ලස්සන vlog ටිකක් එනවා මේ ඒවා ටික බලන්නත් ඉන්න channel එක subscribe කරන්න කියලා මතක් කරනවා ඉතින් channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න හරි එහෙනම් guys අපි ඊළඟ vlog එකකින් set එකක් මම අද ගිහින් එන්නම් හැමෝටම ජය වේවා Numpang Onida Edadu Lokere අවසානේ අම්මට දම්රෝ යනවා වෙන්න ලංකාවේ ඉලා අධිකම බයික් එක හරිද වෙනවද නැහැ වෙනවද නැහැ ඉලා අධිකම බයික් එක
මේක පොඩි යන්නේ තියෙන්නේ මේ ලංකාවට මේකයි කියන්නේ. ඒක තමයි ආලේ දැක්කේ. මේක කියන්නේ ලංකාවට මේකයි. අද්දා ලංකාවට වෙන්නේ. ගන්නදෝ බා. ඒ කාලේ පොඩි කියලා ලක්ෂයක් ගන්නවා. ඒතරම් මේ කාලේක අදිනවා. පාතේ ගන්නවා දැන් හැබැයි ආරක ඊට වඩා ගන්න මොකද ඊටයි හොඳයි. ඒක මොකද ආරක තමයි හරි නිපාඩුවේ මේ ඒක කොහොමද කොටි 80ක් දෙනවා නේද? හොඳ අපේ ගාන වැඩි වෙනවනේ. ලංකාවේම තියෙන 1 2 වාහන මේ වාහනේ මේ ගාන අර වීල්ලක් ගන්න අර මේ ආරුප්පක් වගේ ඇවිල්ලා තියෙනවා කියන ගාන. අද ඒ ටීමේ මොකක්ද ඔයාලා ඉතින් ලංකාවේ ඇවිල්ලා ගන්න ඕනවා. ලංකාවේ ඉන්න රටේ ඒ වගේ වාහනයක් ගන්න නේද? දැන් අර යන්නේ තපල්. අර අතන තියෙන පිටපස්ස දෙන්නේ දැන් ඉපාට කාර් එක. ඒකත් ඉන්න ගාන. කාර් එක රැක් වගේ කාර් එක. මම තමයි මිනිහේ පොසම් බලන්න මේ බාර. ඔය වාසේ දෙව උදේ ටික හොලෝ. යatti නෑ යatti behind the scene. මෙන්න හොඳ පවර්. අවුව මේ ක්ලයිමේට්